අපි අද යන පොඩි shopping පාරක් දාන්න නිවාඩු දවසේ. අපි ඉතින් සාමාන්‍යයෙන් නිවාඩු දවසේ සෙට් නොත් පොඩි වටයක් දානවා. ඉතින් ඒක නිසා බැලුවා පොඩි බඩු ටිකක් ගන්නත් ඕන. බලමු එහෙනම් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා අපි බලමු. අද අපි යනවා ඩිඩල් එකට. තියෙනවා 2000ක් 2000න් බලමු කොහොමද වියදම් කරන්න කියලා. අර ටිකක් ගන්නත් එක්ක ආවේ. බලමු සර්බියන් ඩිනර් 2000කින් ගන්න පුළුවන් මොනවද කියලා. යා අපිත් එක්ක ඇතුළට. අනේ අත්තක් අතුවේකි ඊයේ සෙනඟ වෙනවා 320 චොක්ලට් එහෙම අර පැත්තට බණ්ඩුල් ටිකක් ගෙනිච්ච නේද ලංකාවට එන්න. අතට ඩිල් එකට යන්න ඕනද? චොක්ලට් තියෙනවා. මෙහෙම රොටු පාටි නෝට් කරලා තියෙන්නේ ඔෆර් දාපුවා චොක්ලට් 520ට තියෙනවා. මේක ඇත්තටම කැම ජාවත් තමයි ලිඩ්ල් එකේ තියෙන්නේ ගොඩක්ම තියෙන්නේ. මේ තියෙන්නේ ඌරා සහ හරක දෙකම මික්ස් එකේ. එතන පෝක් මේ සෙට් එකම පෝක්. මෙතන තියෙනවා ඌරා වෙනවා 320යි 400 500 නම් 469යි 400 දැන් තියෙනවා. මාළු තියෙනවා. මෙන්න බලන්න මාළු මේ සර්බියාවට මුහුදක් නැති නිසා 900යි 2300යි ඔය ගණන් තමයි යන්නේ කිලෝ එක. ඉන්නේ කුකුල පිලිචි. ඒත් එනවා මේ කකුල් හතව 240. මේකද? ඔව්. නැක්සිගි? නෑ එක්ස් අවුලන්නේ බණ්ඩාගාරේ තුමා මේ පීගුදු වර්ග ටික තියෙනවා. මෙතන තනිකර මේ සෙට් එකම තියෙන්නේ කුකුල. ගත්තා කකුල් ඩ්‍රම් ස්ටික් 340 දිනාර 700ක් විතර මේ ටිකට ගියා දැනට. මේ කැම වර්ග විතර නෙවෙයි ඉලෙක්ට්‍රික් වර්ගයක් තියෙනවා. ආයන් 200යි. ඊට පස්සේ බිස්කට් වර්ග මේ පැත්තේ තියෙනවා සපත්තු. යටටින් දාන්න ඕනේ. ඔව් කීයද දන්නේ? දැන් මම බැලුවා. මේ ෂූස් තියෙනවා ගානක් නෑ නේද? 699. උදා නෑ ඔක නෑ. 999 699. ආ තියෙනවා නියම වර්ගද? බලලා ඉවර කරන්න බෑ. ඒක නම වීඩියෝ එක ගන්නවා නම් සෑහෙන වෙලා ගන්න පුළුවන්. ඒ තරම් බඩු තියෙනවා මේ ලිඩ්ල් එකේ. ඉතින් ඔයාලා දන්නවා මේ යුරෝපේ සාමාන්‍ය ලිඩ්ල් එකක්. ලිඩ්ල් කියන්නේ මේ ලොකු චේන් එකක්. ඉතින් මේ පොල් තෙල් අර තනිකර
තොග පිටින් තියෙන මේ ගොඩක්ම තොග පිටින් ගන්නවා නම් ලිඩ්ල් එකකින් ගන්න එක හොඳයි අත්‍තරම. මොකද ගොඩක් අඩුයි තොග පිටින් ගන්නවා නම්. මේ අර මෙට්‍රෝ එකකින් ගන්නවා වගේම තමයි ලිඩ්ල් එකකින් ගන්නවා නම් පොඩි දේවල් නෙමෙයි අර ගොඩක් සෙට් පිටින් බන්ඩල් පිටින් ගන්නවා නම් ගොඩක් හොඳයි. මේ තියෙනවා ඔයාලට මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මේ තියෙන සමන් තොග පිටින් තියෙන්නේ 300යි. මේ සෙට් එකම කීයද? ඒක 50යි. ඕකේ. ඊට වඩා අපිට ඕන බඩු ටික තිබුණේ නැහැ. ඒ නිසා කියන්නේ අපි ඉස්සෝ බලන්න ආවේ ඉස්සෝ තිබුණෙත් නැහැ. මාළු බලන්න ආවා. මාළු අර පිටි කපු පිටි විතරයි තියෙන්නේ. අර මම මාළු පිටින් වෙනද තියෙනවා මේකේ මාළු පිටින් නැහැ. ඉතින් ආයෙත් යන්න බැලුවේ 2000ක් කරන් ආවද 2000ක් වල පෙන්නන්නේ 2000න් ගිල්ලෙන් ගන්න පුළුවන් මොනවද කොහොමද කියලා. ඒ වුණාට ඉතින් 2000ක් වියදම් වෙන්නේ නැහැ වගේ අද හරියටම. ඒගොල්ලෝ කැමතින් පැත්ත මේ ඔරිජිනල් රෙඩ් ලේබල් එක 1500යි. මේ 800 නේ. මෙන්න මේක 800. මේ ඔෆර්ස් 1300. ඔය දාරක හදගෙන නේද? ඒක 800. Hah? Enggak. දෙදා වියදම් කරන්න ආවට 2000 වියදම් නැහැ. අපිට ගියාද? 1600. අපිට 600 ගානයි ගියේ මේ තව 1000 ගානක් ඉතුරු වුණා. ගන්නා බඩු ටික තිබුණේ නැති නිසා. ඊට පස්සේ යන්න තියෙනවා මොනවද? චිලියකට යන්න ඕන. මේ අද අපි 3 දෙනාටම නිවාඩු දවසක් ඉන්නවා මලිය පුලියයි. එතන මිස්ටර් නරංගොට ඉන්නවා. කැන්ඩි අන්න මේ පැත්තේ. අපි 3 දෙනා නිවාඩු තව එකෙක් එන්න ඉන්නවා. මේ ඌත් දැන් එනවා කිව්වා. ඌවත් කතා කරගෙන අපි යනවා ඊතුරු බඩු ටික ගන්න. එහෙනම් ඉතින් දිගට වෙන්න වීඩියෝ එකත් එක්ක. මොනවද වෙන්නන්න මොනවද 2000න් ඊතුරු ටිකෙන් අපි වියදම් කරන්නේ මොනවද කියලා අද ඊතුරු ටික වියදම් කරන්න අපි කොහොම හරි මේ 2000 වියදම් කරන්න කොහොම හරි බලමු. ඈ මොකද්ද? ඔන්න අපි ආවා. ඕකමයි තියෙන්නේ හරියට හරි. ඔන්න අපි ආවා චිලි. මේ චිලි එක අපේ ගෙදර ළඟ තියෙන්නේ. චිලි එක මේ ආවි බලමු ඊතුරු ටික කොහොමද වියදම් කරන්න කියලා. අපේ කොමුරු තියෙනවා 39යි. අර ලිඩල් එකට වඩා මේක ගණන් අඩු ටිකක්. මොකද සාඩින් එක 99 අර 84 තියෙන එක බලන්න. යා 89 තත් එකක් කිව්වා. මූණන් ආන්දික් කොල්ල. මේක මොරෙක්. ඔය සාඩි. හොඳයිද නේ? ගන්න? ඔව් ගන්න. පහක්. අපි සාඩින් පහක් ගන්නවා. කීයද එක? 100. ඕකේ. තෙල් 200යි. සූර්යකාන්ත ඔයිල්. ඕකේ. ලුණු මෙහි 70 කීයද? 70 කිලෝ එකනේ. කිලෝ එක 70යි. ලංකාවේ සාමාන්‍ය 250ක් විතර වෙන එකක් මේ සම ඩිනර් 70යි. ඒකට යන අපි ගත්තා 500 මොනවද ගත්තේ 500 තව ඉතුරුයි 500 70 ගණක් ඉතුරුයි. ගත්තා මෙතනින් සැමන් ටින් 5යි තෙල් එකයි බෝතලයයි ලුණු කිලෝ එකමාරයි ගත්තේ. මේ එතෙන්ට අපිට ගියා 700ක් විතර.
පොල්තෙල් බෝතලේ තමයි වැඩිපුරම ගන්න සල්ලි කිව්වේ 200ක් වුණා. පොල් තෙල් එක තමයි වැඩි වියදම් වුණේ 700 ගණන් ගියා සේරටම. තව ඉතුරුයි අපිට 500 ගණන්. 570ක් විතර ඉතුරුයි. මේ බලමු මේකෙනුත් තව මොනවා හරි අඩුපාඩු ටිකක් තිබුණොත් ගන්නවා. මේ ගියලක පොඩි ෂොප් එකක් තියෙනවා. හාල් දෙකක් ගත්තා. එතකොට 500යි. මේ ඉතුරු 500 හරි හාල් දෙක ගත්තා පස්සේ මේක මේ බාස්මති හාල් එකක් ඉන්දියන් හාල් එකක්. මේක තමයි අපි ගොඩක් කට්ටිය සදියා ඉන්න ගොඩක් කට්ටිය ගන්න. ඉතින් අපි ඔය විදිහට තමයි වරු ටික ගත්තේ. ඔය එකේ ලංකාවේ කියලා බලන්න හැමදාම ඔය එකම ෂර්ට් එක දායන්. මේ කොල්ලු ටික බඩු ටික අරයි. එහෙනම් ඒව තමයි මේ දිනාර 2000කින් ගෙදරට කන්න ඕන දේවල්, ඒ වගේ සාමාන්‍ය දේවල් ගත්තේ. අතර මේ අර අපි ආව දවස් වලට ටිකක් ගණන් වැඩි වෙලා මේ අවුරුද්දකමාරක් ඇතුළත ගොඩක් ගණන් වැඩි වෙලා තියෙනවා මෙහි. ඉතින් එහෙනම් අයිත් මේව අලුත් වීඩියෝ හම්බෙමු. හැමෝටම ජය වේවා.